අයිබෝන් සුබ දවසක් හැමෝටම ඔයාලා සාදරයෙන් පිළිගන්නවා quick chat සිංහල YouTube channel එකට. අද අපි වීඩියෝ එකෙන් බලන්න යන්නේ WhatsApp lock chat කියන පහසුකම මොකක්ද කියලා. ඉතින් මේ වගේ tech videos දිගටම බලන්න ඕන නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා notification on කරගන්න. අපි යමු අද වීඩියෝ එක බලන්න. හරි ඉස්සලාම ඕගොල්ලන්ගේ WhatsApp එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ සාමාන්‍ය විදිහටම chat කරපු chat list එක මෙන්න මේ විදිහට පෙන්නනවා. හරි ඊට පස්සේ මම කරන්නේ මෙතනින් මට lock කරන්න ඕනේ chat එක මම press කරන් ඉඳලා select කරගන්නවා. ඉතින් මේ mobile කියලා save කරලා තියෙන chat එක තමයි මම lock කරන්න හදන්නේ. ඉතින් මේක press කරගෙනම ඉඳලා select වුණාට පස්සේ මෙන්න මේ හරිය වැටුණාට පස්සේ දකුණු අත පැත්තේ උඩ තියෙන පුංචි තිත් තුනක් අන්න ඒ තිත් තුන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට list එකක් වාට පෙන්නනවා. ඒ list එකේ තියෙනවා lock chat කියලා. ඉතින් අන්නේ lock chat කෙනෙක් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. ඒකේ තියෙනවා continue කියලා බටන් එකක්. අන්නේ continue කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට chat එක මෙන්න මේ විදිහට පෙන්නයි. chat එකේ අර mobile කියලා save කරලා තිබිච්ච number එකෙන් තියෙන chat එක ඔයාට පෙන්වන්නේ නැහැ. නමුත් ඊට උඩින්ම පෙන්නනවා පොඩි ඉබ්බෙක්ගේ ලකුණක් එක්ක locked chat කියලා. එතකොට අන්න ඒකේ තමයි තියෙන්නේ අපි lock කරපු chat එක. ඊට පස්සේ මම app එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ අපි ආවෝ app එකට ගිහින් බලමු අපි lock කරපු chat එක මේකේ පෙන්නනවද කියලා. ඉතින් මෙහෙම පෙන්වන්නේ නැහැ. උඩට ගිහිල්ලා scroll down කරපුවාම ඒ කියන්නේ උඩ ඉඳන් පහතට ඇද්දාට පස්සේ lock chat එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ක්ලික් කරාට පස්සේ lock chat එක ඇතුළට අපිව මෙන්න මේ විදිහට යනවා. එතකොට අපි අර chat එක lock කරපු number එක, ඒ කියන්නේ mobile කියලා save කරලා තිබිච්ච number එක, ඒ lock chat එක ඇතුළේ තමයි පෙන්වන්නේ. ඉතින් මේක මෙන්න මේ විදිහට අපි lock chat කරගත්තට පස්සේ මේක ඕනම කෙනෙක් කොහොම WhatsApp එකට ගිහිල්ලා scroll down කරලා දන්න කෙනෙක් ස්ක්‍රෝල් ඩවුන් කරනවානේ. එහෙම කරාට පස්සේ මේක ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි කියලා දෙන්නේ මේ හැමෝම කරන සාම්ප්‍රදායික ක්‍රමය නෙමෙයි. මෙතනින් එහාට ගිහිල්ලා මේ ෆීචර් එක අප්ඩේට් කරලා දෙනවා. ඉතින් මේ අප්ඩේට් කරපු ෆීචර් එක ගැන තමයි අද අපි කතා කරන්නේ. හරි මෙතනින් පස්සේ අපි කරන්න ඕනේ අපි ආපහු මුලට ගිහිල්ලා අපි අපේ WhatsApp එක ඇතුළට යනවා. ඊට පස්සේ ස්ක්‍රෝල් ඩවුන් කරන්න ඕනේ. ස්ක්‍රෝල් ඩවුන් කරලා අපි lock chat එකට යනවා. ඊට පස්සේ මෙතන පෙන්නනවා lock chat එකේ දකුණු අත පැත්තේ උඩ පුංචි තිත් තුනක්. අන්න ඒ තිත් තුන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම ඔප්ෂන් දෙකක් යටම තියෙනවා secret code කියලා. ඒක off වෙලා තියෙන්නේ. උඩ තියෙනවා hide lock chat කියලා. එතකොට මේ දෙකම off වෙලා තියෙන අපි මේ දෙකම on කරගන්න තමයි හදන්නේ. ඉස්සල්ලාම අපි secret code කියන එක on කරගන්න ඕනේ. ඉතින් secret code කියන එක උඩ ක්ලික් කරන්න ඉස්සල්ලාම මෙතන secret code එක type කරන්න කියලා කියනවා. ඉතින් මෙතන type කරන්න කියලා කියන්නේ ඔයාලට මතක හිටින්න ඔයාලට type කරන්න පහසු විදිහේ අංක ටිකක් ඉලක්කමක් එයාගේ emoji එකක් වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ කෝඩ් එකෙන් තමයි ඔයාගේ lock chat එක open කරගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා පහසු විදිහේ secret code එකක් පාවිච්චි කරන්න. ඉතින් මෙතන මම කෝඩ් එක type කරගන්නවා. මම type කරන්නේ 0.5 සහ capital AB කියලා. ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා ඔයගලන්ට කැමති විදිහේ කෝඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක type කරලා ඉවරලා next කියන බටන් එක click කරන්න. ඊට පස්සේ මෙතන ආයෙත් පෙන්නනවා next කරාට පස්සේ confirm secret code කියලා. ඔයගොල්ලෝ කලින් type කරපු secret code එකම මෙතන type කරගන්න. ඊට පස්සේ done කියන බටන් එක click කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට පෙන්නනවා secret code කියන එක on වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් කරන්නේ hide lock chat කියන එකත් on කරනවා. එතකොට මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ උඩම තියෙනවා use my secret code කියලා. අන්න use my secret code කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට confirm secret code කියලා ආපහු පාරක් මෙන්න මේ විදිහේ box එකක් පෙන්නනවා. එතකොට ඕගොල්ලෝ අර කලින් type කරපු secret code එකම මෙතනත් type කරන්න. එම type කරලා done කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් hide lock chat කියන බටන් එකත් on එකේ තියෙනවා පෙන්නනවා. දැන් අපේ වැඩේ සාර්ථකයි. අපි ගිහින් බලමු WhatsApp එකේ ආපහු මුලට. මම ඒ කියන්නේ ආපහු app එකේ close කරලා ආපහු මුලට යනවා. දැන් ඔය විදිහට ආපහු WhatsApp එක open කරගන්න. ඊට පස්සේ scroll down කරලා මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට scroll down කරනවා මම. ඒක කරාට ඉස්සෙල්ලා වගේ lock chat කියන එක පෙන්වන්නේ නැහැ. ඉතින් කොහොමද අපි ඒක ගන්න? ඉස්සෙල්ලාම කරන්න ඕනි search කියන icon එක click කරාට පස්සේ අපි එතන කලින් type කරගත්ත secret code එක, ඒ code එක මෙතන search කියන icon එකේ click කරන්න. මෙතන search කියන තැන type කරන්න. type කරාට පස්සේ අපි කලින් type කරගත්ත secret code එක මෙතන search කියන තැන type කරගන්න. ඉතින් type කරාට පස්සේ ඔයා type කරලා ඉවර වෙනවත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන lock chat කියලා පෙන්නනවා. ඉතින් එතනින් පුළුවන් ඔයාලට lock chat එක open කරගන්න. ඉතින් මෙන්න විදිහට lock chat එක පෙන්නනවා. ඉතින් මේකේ වාසි සහ වාසි දෙකම තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ පුද්ගලික message එකක් වෙන කෙනෙක්ට බලන්න විදිහක් නැහැ. ඒ වගේම මේක fingerprint හරි face ID හරි pin එකක් හරි, ඒ කියන්නේ secret code එක හරි නැතුව open කරන්නත් බෑ. ඒ වගේම මේක වෙනම hidden folder එක තමයි තියෙන්නේ. එතකොට privacy එක වැඩි වෙනවා.
ඒ වගේම තමයි මේ වගේ chat lock එකට දැම්මට පස්සේ notification bar එකේ ඔයගලන්ට messages ආවට පෙන්වන්නේ නැහැ. ඒක තමයි ලොකුම වාසිය. ඉතින් මේ වගේ ඔයගලන්ගේ personal message එකකට group chat එකකට උනොත් මේ lock chat එක enable කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් videos බලන්න ඕන නම් Quick Chat සිංහල YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා notification all දාලා තියාගන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් අපේ වීඩියෝ එක ගැන තියෙන අදහස් ඒ වගේම ප්‍රශ්න මොනවා හරි දෙයක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.